තෙරුවන් සරණයි සත්පුරුෂ කාරුණික පින්නතුනි මේ වීඩියෝ එක නිසි බලධාරීන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේ මේක ෂෙයා කරන්න. අද වර්තමාන කාලයේ මේ AI තාක්ෂණය නිසා සමාජයට ලොකු හානියක් සිද්ධ කරන පිරිසක් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම සිවුරට ගහන පිරිසක් ඉන්නවා. අපි දැක්කා පහුගිය කාලේ කත්නෝරුවේ ස්වාමින් වහන්සේගේ රූපය දාලා තවත් ස්ත්‍රියක්ගේ රූපයක් දාලා හදලා සමාජයේ පුරා මඩ ප්‍රචාරයක් යනවා. මේත් ඒ වගේම එකක් තමයි. මේ තවත් කාන්තාවක් තවත් ස්වාමින් වහන්සේ කෙනෙක්ව වැළඳගෙන මෙන්න මේ විදිහට සමාජයේ පුරාවට මේ වීඩියෝ ව්‍යාප්ත කරන්නේ හේතුව ඔබ දන්නවද? මේක අහගන්න. මොකද දකින මිනිස්සු මේවා දැක්කහම එච්චර ගාණක් නැතුව යනවා. ඕකෙන් වෙන්නේ මොකක්ද? තව කාලයක් යනකොට ඔවා දැකලා අර භික්ෂුන් වහන්සේලා දිහා බලපු ශ්‍රද්ධාවෙන් භික්ෂුන් වහන්සේලා දිහා භක්තියෙන් ශ්‍රද්ධාවෙන් බලපු මිනිස්සු තව කාලයක් යනකොට අමුතු ආකල්පයකින් බලන්න පටන් ගන්නවා. මෙන්න මේ AI වලින් හදන වීඩියෝ මිනිස්සුන්ට දහලා මිනිස්සු අතරව සාමාන්‍ය විදියට ෂෙයා වෙලා සාමාන්‍ය දර්ශනයක් විදියට දැක්කාම අර ශාසනයේ කෙරෙහි මිනිස්සුන්ට කලකිරෙන ස්වභාවයක් තමයි මේ හදන්නේ. මොකද මේ රට වට්ටන්න අපේ ධර්මයේ වට්ටන්න භික්ෂුන් වහන්සේලාව නැතිකරන්න තියෙන එකම ආයුධය තමයි මේ සිවුර. සිවුරට ගහන්න බොහෝ දෙනා බලාගෙන ඉන්නවා. අන්න ඒ නිසා මේවා නිසි බලධාරීන් ළඟට යවලා මේ AI කියන එක රටට ඕනේ නම් ඒක නිසි ආකාරයේ කොහොමද කළමනා කරන්නේ කියලා රට දැනුවත් කරලා මේ වගේ දේවල් වහවහ ඉතා ඉක්මනින් අවලංගු කරන්න මේවා නැති කරන්න. මොකද සමාජයේ ඉදිරියට එන තව දරුවෝ ඉන්නවා. ඊට පස්සේ දරුවෝ ඇති කරගන්න ආකල්ප භික්ෂුන් වහන්සේ කෙනෙක් දැක්කහම මෙන්න මේ වගේ ආකල්ප ඇති කරගන්නවා. අන්න ඒවා ව්‍යාප්ත කරන මෙවැනි මිත්‍යා දෘෂ්ටි මිනිස්සුන්ව නිසි නීති මාර්ගයකට අරගෙන මේවා නැති කරන්න ඕනේ කියන පෞද්ගලික අදහසයි මම මේ ඉදිරිපත් කරන්නේ.